ශ්‍රී ලංකාවාසී දුප්පත් පුද්ගලිකයන්සේ කම්කරු ජනතාව වෙනුවෙන් මේ කතා කරන්නේ. මේ 4/3ක් ලංකාවේ දුප්පත් මිනිස්සු ඉන්නවා. මේ දුප්පත් මිනිස්සු මම හිතන්නේ ලක්ෂ 80කට වඩා ඉන්නවා. රෝහණ විජේවීර මහත්තයා ඉන්න කාලේ රෝහණ විජේවීර මහත්තයා කියනවා ලක්ෂ 40ක් දුප්පත් කම්කරුවෝ ඉන්නවා කියලා පුද්ගලිකයන්සේ. ඉතින් මේ දුප්පත් කම්කරුවන්ගේ පෞල් ජීවිතේ නඩත්තු කිරීම සඳහා පෞලක් බිරිඳ ළමයා ස්වාම පුරුෂයා ඒගොල්ලෝ ජීවත් වීම සඳහා ලැබෙන ආදායම මේ කිසිම රජයකින් මේ වන තෙක් මේ සාමාන්‍ය කාලා බීලා ඉන්න පුළුවන් තත්වයකට හදලා නැහැ කිසිම රජයකින්. ඒක නිසා මේ දැන් අවුරුදු 76ක් තිස්සේම දේශපාලුවෝ කරවුවේ මේ දුප්පත් මිනිස්සු මස් කඩේට යවලා දුප්පත් මිනිස්සු විකුණලා දුප්පත් මිනිස්සු හිර කරලා දුප්පත් මිනිස්සු ගිරේට අහුවෙච්ච බුවක් ගෙඩියක් වගේ කරලා ඒ මිනිසුන්ගේ දේශපාලුවෝ පෙරදුනත් දිනුවත් ඒ මිනිසුන්ගේ විශ්‍රාමයට බදාගෙන ඒ මිනිසුන්ට ආදායම් මාර්ග හදාගෙන පොල් දේපොළ මංකොල්ල කාලා ඒ දේවල් දේශපාලුවෝ කරගත්තා. ප්‍රාදේශ සභාවේ മന്ത്രി ඉඳන් නගරාධිපති ඉඳන් ඇමතිවරු දක්වා පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දක්වා ජනාධිපතිවරු දක්වා දැන් අවුරුදු 76ක් මේ දුප්පත් මිනිසා හිර කරලා ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියේ ගිරේ කියන්නේ දේශපාලුවා පුවක් ගෙඩිය කියන්නේ දුප්පත් මිනිහා. එතකොට කොහොමවත් දුප්පත් මිනිහාට අර කැපෙනවා මිසක් බේරිල්ලක් නැහැ. මොකද ඡන්දේ දුන්නත් නොදුන්නත් දේශපාලුවෝ දිනු. ඒ මිනිසුන්ගේ පනත් සම්මත කරගෙන ඒ මිනිසුන්ට ආදායම් මාර්ග සම්මත කරගෙන විශ්‍රාමයට උත්මවා කරගෙන ආදායම් මාර්ග හරි ගස්සගෙන කර්මාන්තශාලා දාගෙන ලොකුවට ඒ මිනිසුන්ගේ ජීවන උපාය ඒ මිනිස්සු හරි ගස්සගෙන තියෙනවා. දේශපාලුව අවුරුදු 76. ඊළඟට තමයි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ. ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ට කොයි පක්ෂේ ආවත් ඒ අයගේ ව්‍යාපාර කටයුතු ඒ කට්ටිය ගාන්න කරගෙන යනවා. දුප්පත් මිනිස්සු වෙනුවෙන් ඒ කර්මාන්තශාලාවල වැඩ කරන පුද්ගලිකයන්ගේ දුප්පත් කම්කරුවා වෙනුවෙන් බිරිඳ දරුවා ස්වාම පුරුෂයා ජීවත් වීම සඳහා අඩුම තරමේ රුපියල් 45000ක් 50000ක වැටුපත් මේ නොදෙන තරමට හිත් දරුණු වෙලා තියෙනවා මේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්. ඊළඟට ඒ වගේම අනුකම්පාවක් නැති මේ දුප්පත් කම්කරුවා ගැන දුප්පත් මිනිස්සයා ගැන අනුකම්පාවක් නැති දේශපාලුවෝ දැන් අවුරුදු 76ක් රජකම් කරලා තියෙනවා. මේ අවුරුදු 76ට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ ව්‍යාපාර පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. මේ දුප්පත් මිනිස්සා දුප්පත් කම්කරුවා වෙනුවෙන් අඩුම තරමේ පෞල් ජීවිතය ගත කරන්නවත් විවාහ ජීවිතයක් ගත කරගෙන ඉන්න තරමවත් මුදලක් නොදෙන තරමට අනුකම්පාවක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ දේශපාලුවෝ. ඒක නිසා මම මේ ශ්‍රී ලංකාවාසී සියලුම පුද්ගලිකයන්සේ මේ වටුප් ලබන දුප්පත් කම්කරු ජනතාව මම හිතන්නේ දැන් නැගී සිටින්න ඕන දේශපාලුවන්ගේ වහල්ලු බවට පත් නොවි මේ අනුර කුමාර මහත්තයාට මේ බලපෑමක් එල්ල කරන තරම් මේ අපි මේ එකතු වෙලා ලක්ෂ 80ක් විතර ඉන්නවා පුද්ගලිකයන්සේ ජනතාව කම්කරු ජනතාව ඒ කට්ටිය එකතු වෙලා මේ අනුර කුමාර මහත්තයාට හරි මේක මේ බලපෑමක් කරන්න ඕන.
ඉල්ලීමක් කරන්න ඕන දැන් මේ පුජ්‍යලිකාංශයේ කම්කරුවන්ගේ ජනතාවගේ වැටුප පැයට රුපියල් 1750ක්වත් අඩුමතරි නීතිගත කරලා දෙන්න කියලා. දැන් වතුකම්කරු ජනතාවට ඇත්තටම සතුටුයි. ඒ මිනිස්සුන්ට කාලා බීලා හරි ඉන්න පුළුවන් වැටුපක් ලැබෙනවා. ඉතින් අපි වගේ දුප්පත් මිනිස්සු තව ඉන්නවා ලංකාවේ පුජ්‍යලිකාංශයේ වැඩ කරන අය ලක්ෂ 80ක් විතර ජනතාවක් ඉන්නවා. ඉතින් ඒ අයටත් මේ මොකද්ද වැටුප බේසික් එක තියෙන්නේ 16000යි මම හිතන්නේ. මේ පැයකට 1750ක් නීතිගත කරලා දෙන්න කියලා මම අනුක කුමාර මහත්තයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කරන ගමන්ම මේ සියලුම දුප්පත් කම්කරු ජනතාව ප්‍රකෝටිපතිවට ප්‍රශ්නයක් නැහැ, දේශපාලුවන්ට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ දුප්පත් අපිට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි සියලුම දෙනා එකතු වෙලා මේ රජයට යෝජනා කරමු මේ සියලුම දෙනා දේශපාලුවන්ගේ වහල්ලු බවට පත් වෙන්නේ නැතුව එක පක්ෂයක් තෝරා ගන්න නැතුව අපි මේ පවතින රජයට ඉල්ලීමක් කරමු මේ අපිට පැයට රුපියල් 1750ක් නීතිගත කරලා දෙන්න කියලා. ඒ නිසා දේශපාලුවන්ගේ පිටපස්සේ මේ දුප්පත් කම්කරු ජනතාව කසිප්පු පැකට් එකට, අයිස් කුඩු පැකට් එකට, ගංජා පැකට් එකට, අරක්කු බෝතලයට රුපියල් 3000ට 2000ට 3000ට 4000ට බත් පැකට් එකට වහල් නොවි දේශපාලුවන්ගේ අපි ගොන්නු නොවි තනකොළ කන හරක් නොවි අපි බලපෑමක් එල්ල කරන තරම් අපේ ජීවිතේ සකස් කර ගැනීමට අපේ ජීවිතේ කාලා බීලා ඇඳලා බලනදලා රසන්ට බිරිඳල් ඒ ස්වාමි පුරුෂයයි ළමයි සමග ගෙවල් දොරවල් වල තරුණ විවාහ වෙච්ච නැති තරුණයෝ එයාට විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් තත්ත්වයකට ආදායමක් ගේන්න මේක අපි සම්මත කරගමු. මාසයකට අඩුම තරම් රුපියල් 50000ක වැටුපක්වත් ලබා ගන්න පුළුවන් තරමේ තත්ත්වයකට අපි හදාගමු. මේ මුළු ලංකාවෙම දුප්පත් කම්කරු පුජ්‍යලිකාංශ ජනතාව එකතු වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා මේ වැටුප සකස් කර ගැනීම සඳහා. දේශපාලුවන්ගේ වහල්ලු බවට පත් වෙන්න එපා, පක්ෂික වහල්ලු බවට පත් වෙන්න එපා. අපේ සැප සම්පත් වෙනුවෙන් අපි යම්සි සරණක් ආරම්භ කරමු. සියලුම දෙනා එකතු වෙලා මේ දුප්පත් කම්කරු ජනතාව ලංකාවේ